පුතා ඉස්කෝලේ යන්නේ නැත්තේ මොකෝ? ජල්ලමාට දොළවන කාමරේට දාලා. දොළවන කාමරේට දාලා. කවුද වහන්නේ කාමරේට දාලා? කවුමනිචේ. කවුමනිචේ කාමරේට දාලා දොළවනවයි. ඔව්. ඒ මොකෝ? ඊළඟ එදාම බාරගත දවසේම දරුවා ඒ ඉස්කෝලේ ටීචර් දරුවා ප්‍රතික්ෂේප කරා මේ දරුවා ඉස්කෝලේට මේ හරියන්නේ වෙන පාසලකට දාගන්න කියලා මේ එයාට මේ ගියපු පළවෙනි දවසේම ඉස්කෝලේ බාර දීපු පළවෙනි දවසේම ඒ ටීචර් එයාගේ හිත මේ නිකන් හිතට නිකන් දුකක් දුන්නා වගේ එයා පළවෙනි දවසේම ඇවිල්ලා කිව්වා මෙයා මේ විශේෂ අවස්ථා ඉස්කෝලේකට බාර දෙන්න කියලා. එයා ගොඩක් ඇවිල්ලා ඇඬුවා. ඇයිද දන්නේ එහෙම කිව්වේ. මෙහෙම සුමංගල විශේෂ ඉස්කෝලයක් තියෙනවා ඒකට බාර දෙන්න කියලා. එයා ගොඩක් ඇවිල්ලා ඇඬුවා. ඊට පස්සේ දවසේ තිබුණා මේ ඒ කියන්නේ ළමයින්ගේ අර මේ සෙල්ලම් තමන්ගේ අර ක්‍රියාකාරකම් කරන්න තිබිච්ච දවස් දෙක තුනක් ඒ දවස් දෙක තුනේ අපි යවුවේ නැහැ. ඉතින් අපි ඒක ගැන කල්පනා කර හිටිය. ඒකට යවුවේ නැහැ. ඉතින් අපිට එහෙකට යවන්න අපි ඒව ගැන කල්පනා කර හිටියේ. ඊට පස්සේ අපිට කිව්වා ඇයි යවුවේ නැත්තේ කියලා ඒ දවස් ටිකේ. ඉතින් අපි කිව්වා ටීචර් එවන්න එපා කිව්වනේ. ඉතින් අපි එව්වේ නැහැ කියලා. ඊට පස්සේ නැවත අපි දවස් දෙක තුනක් ගියාම ආපහු අපට කිව්වා එයාට කියලා තිබුණා මෙයා ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න එහෙම කියලා. ඊට පස්සේ අපි ડોක්ටර් කෙනෙක්ට පෙන්නුවා. ડોක්ටර් කෙනෙක්ට පෙන්නුවම ડોක්ටර් කිව්වා මම එයාට ගියාම ડોක්ටර් කිව්වා කවුද කිව්වේ පාර අපි කිව්වා ටීචර් කිව්වා කියලා. ටීචර් කිව්වා ඊට පස්සේ ડોක්ටර් කිව්වා ටීචර් පෙන්නන්න කියලා ඉස්සෙල්ලාම ගෙනල්ලා මේ ළමයට ඇති ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ ඊට පස්සේ අපි ආපහු යවුවට පස්සේ ටීචර් නිතරම ඇවිල්ලා කියනවලු මෙයාට එක කරදරයි පන්තියේ තියාගන්න බෑ. ඒ ළමයා වෙනමම කාමරයකට දාලා තනියම තියලා තියෙනවා. ඊට පස්සේ ඒ ළමයා ඇවිල්ලා කියනවා මම කාමරයකට දාලා තියෙනවා කියලා. ඉතින් එයා කොයි වෙලාවෙත් ඒකේ දුකෙන් හිටියේ. ඊට පස්සේ අපි දවස් 15ක් විතර යවන්න නැතුව හිටියේ ඉස්කෝලේ. එයා ඒකේ දුකෙන් හිටියේ. ඊට පස්සේ තමයි එයා ලෙඩ වෙලා ඉවර වෙලා එයාගේ මොලේ නහරයක් පුපුරලා ඉවර වෙලා එයා දැන් කරාපිටියේ වලාන්ට අතුල් කරලා ඉවරලා වලානෙන් මාතර අරන් ගිහලා මාතරෙන් කරාපිටි ඉස්පිරිතාලේ අරන් ගිහලා මාතරට ගෙනත් දැම්මා. මාතරට ගෙනත් දාලා දැන් ICU එකේ ඉන්නේ. මට ඒක ඉතින් දරා ගන්න බෑ. ඉතින් මට මොකක් හරි සාධාරණයක් වෙන්න ඕන. මේක තව කෙනෙක්ට නොවෙන්න මේ වගේ මේ ආධුනික ටීචර්ලාට ඒ දේවල් හරියට උගන්වන්න ඕන. දරුවෙක්ට ළඟට අරන් ඒ වගේ දරුවෙක් එහෙම දෙයක් තියෙනවා නම් ඒ දරුවෙක්ට හරියට ළඟට අරන් කියලා දෙන්න. ඒ දරුව දඟයි නම් ඒ දරුවට ළඟට අරන් හරියට කියලා දෙන්න. ඒ දරුවෙක් හුරුතල් කරලා හරි කියලා දෙන්න පුරුදු කරන්න ඕන. ඒ දරුවෙක්ට කියලා දෙන්න. ඒ දරුවේ තවත් ඒ වගේ අම්ම කෙනෙක්ට තවත් ඒ වගේ නොවෙන්නේ. අන්තිම දවසේ මැඩම් මෙහෙම බැනලා තියෙන ගොඩක් ඔයා ගිහිල්ලා මහත්තයට එහෙම කියලා මහත්තයා එහෙම එක්කරන් එන්න එපා ඉස්කෝලේට එහෙම කියලා බැනලා තියෙනවා එයාට. ඒ විදියට කියලා තියෙනවා මගේ වයිෆ්ගේ නංගිගේ දරුවා ගිහිල්ලා ඉස්කෝලේට ඉස්කෝලේ මල්ලි බලන්න ගියාම කියලා තියෙනවා අපේ මල්ලි ඉන්නවද කියලා ඇහුවාම ටීචර්ගෙන් ඇහුවාම සාරිපටෙන් අල්ලලා ටීචර් කියලා තියෙනවා තමුසේගේ මල්ලි බලා ගන්නවා කියලා සාරිපට ගහලා ඉවරලා අද්දලා ඉවරලා ටීචර් සාරිපට අතහැරලා ඉවරලා යවලා තියෙනවා දරුවා ගිහින් තමුසේගේ මල්ලි බලා ගන්නවා කියලා එහෙම බැලලා තියෙනවා. මම දන්නේ නැහැ. ඉතින් මට මගේ වයිෆ්ට වෙච්ච දේ තමයි මට දරා ගන්න බැරි. මට මගේ දරුවෝ දෙන්න පොඩි. ඉතින් මට මාරයි